අමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තාති. සියලු දෙනාම එක්කහුව වෙලා බොහොම ඕනෑකමින් යුක්තව මේ උතුම් වූ පින්කම සිද්ධ කරන්නේ හිතේ හරි පින්වන්ත අරමුණක් තියාගෙන. ඒ තමයි අපේ පොඩි හාමුදුරුවෝ දැන් ටික කාලයකට කලින් කතා කරලා මේ බණ කියන්න ඕන කියලා. හරි ඌමනාවෙන් හරි ඕනෑකමින් මේ කටයුතු සිද්ධ කරන්නේ සංවිධානය කරන්න. මේ ස්ථානයට වැඩම කරාට පස්සේ උන්වහන්සේලා ගැන මහ පුදුම විදිහේ හැඟීමක් ඇති වෙනවා. ඒ තමයි මමත් ඔය පින්නතුනේ අපේ පන්සලට යනකොට පන්සලේ කරන්ට් එක තිබෙන්නේ නැහැ. අපිට කරන්ට් එක 2014 අවුරුද්දේ. එතකොට ලැබුම් ගයක් තිබෙන්නේ නැහැ. අවුරුදු 18ක් විතර වෙනකම් අදටත් යන්න පාරක්වත් නැහැ. දැන් ගියොත් ෆෝන් වලට සිග්නල් උත් නැහැ. මහා මූකලා නම් නැද්දදී. එතකොට ඒ ප්‍රදේශයට කවදා හරි ආලෝකයක් ගෙන දෙන්න පන්සලේ හාමුදුරුවෝ. ඒ ප්‍රදේශයේ බැබලෙන්නේ පින්නතුනේ පන්සල හින්දා. මේ අද දැන් මේ මොහොතේ අපේ නායකහරුන්ගේ 7 දවසේ දානේ. ඊයරයි උන්වහන්සේගේ 7 දවසේ බණ. අනිත් ලොකුහාරොත් ඊයරයි ස්පිරිතාලේ. තාම තාත්තා ස්පිරිතාලේ. මම කොළඹ ඉඳන් ආවේ. හේතු මේ කටයුත්ත කොහොම හරි කරන්න ඕන කියන. දැන් මේක ඉවරලා ආපහු ගාල්ල යන්න ඕන. මේ කටයුත්ත කොහොම හරි සිද්ධ කරන්න ඕන කියන ඒ හැඟීම තියෙනවා. ඒ නිසා පින්නතුනි මේ කියන එක වචනයක්වත් අපත් කරන්න එපා. මේ කියන එක වචනයක්වත් නාස්ති කරන්න එපා. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවයේ තුල හරි අපූර්වට සත්පුරුෂෝ විදියට ජීවත් වෙන්න ඕන කොහොමද කියන එක තේරුම් ගන්න. වෙනදනේ මිනිස්සු වෙලා අපි ඉපදුනහම මැරිලා යන්න කලින් තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. ඔය මිනිස්සු වෙලා ඉපදුනහම නේ තේරුම් ගන්න ඕන. මේවා ඉතින් ඔය පුළුවන් නම් හෙට ඉඳන් පටන් ගන්න. මම දැන් පින්නතුනේ මේ ඊයේ දවස ඇතුළත විතරක් පින්නතුනේ මං ලක්ෂයකට විතර බණ කිව්වා. ඊට වැඩි මොරටුවේ 50000ට වැඩි පින්නතුනේ ඊයේ දවසට විතර. සමදාම ධර්මදේශනා පින්කම් සිද්ධ කරන්නේ හරි සත්භාවයෙන් හරි ඕනෑකමි. දැන් මේ පින්නතුන් කල්පනා කරන්න ඕන ඇත්තටම මොකටද පින්නතුනේ අපි මිනිස්සු වෙලා ඉපදිලා ඉන්නේ? එහෙම නිකන්වත් හිදිලා නැද්ද? මේ සංසාරේ කොච්චර දුකක් විඳින්න ඕනද පින්නතුනේ මිනිස්සු වෙලා උපදින්න? දැන් මේ අම්මලා තාත්තලා හිතන්නේ නිකන් ලබනාත්ම කවුරු වෙලා උපදී කියලා. එහෙම සැකයක්වත් නැද්ද? මම කියනකොටම ඇත්ත හිතන්නේ ධාමතුරුනේ අපරාධ කතා කරන්න ඕනේ නැහැ. නරක තැනක නම් උපදින්න හේතුවක් නැහැ. එහෙම නෙවෙයි දැනුවත් නම් අපි පව් කරලා නැහැ කියලා. මතක තියාගන්න. ආනන්ද හාමුදුරුවෝ ගිහිල්ලා අහනවා බුදුහාමුදුරුවන්ගෙන් බුදුහාමුදුරුවනේ මේ මිනිස්සු වෙලා උපදින එක ගැන
මේ තේරෙන විදිහට බණ ටිකක් කියන්න. කවුද? ආනන්ද හාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ කරන්නේ මේ මහා පොළොවට නියපොත්ත ගහලා වැලි ටිකක් නියපොත්තට අරගෙන ඕක ආනන්ද හාමුදුරුවන්ට පෙන්නලා ආනන්ද වැඩිපුරම වැලි තියෙන නියපොත්තේද මහා පොළොවේද? කොහෙද තියෙන්නේ? මහා පොළොවේ. මහා පොළොවට නියපොත්ත ගහලා වැලි ටිකක් ගත්තාම නියපොත්තේ රැඳෙන්නේ කොච්චරක්? ඒ වගේ ප්‍රමාණයක් තමයි පින්නතුනි මිනිස්සු වෙලා උපදින්නේ. මේක හරි දුර්ලභයි. භාග්‍යවතුන් වහන්සේ ඊළඟ අවස්ථාවේ දේශනා කරනවා ඔය ආනන්ද මිනිස්සු වෙලා උපදින එක නෙමෙයි තියෙන අරුමේ. මොකද්ද තියෙන අරුම? අරුමේ තමයි මිනිස්සු වෙලා ඉපදිලා ඉඳලා නැවත ওই විදිහට උපදින එක. මිනිස්සු වෙලා ඉඳලා නැවත මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන්න නම් හිතන්නවත් එපා. මම දැන් සතියක් විතරදී පින්නතුනි රාජගිරිය අර වික්ටෝරියා ආබාධිතුවන්ගේ නිවාසෙ පින්කමකට වැඩියා. එතන ඉන්නවා පින්නතුනි විවිධ පළල විවිධ මට්ටමේ උදවිය. එක වාට්ටුවකට මම ගියා. ඒ ඇත්ත මුළු ජීවිත කාලෙම ඉන්න පින්නතුනි අර දැකලා තියෙනවා අර ඇඳ යටම සිමෙන්තියෙන් හදලා තියෙන කොමඩ් එක හයි කරලා. ඒ ඇත්ත සදාකල් ජීවිතේ ඉන්නේ කොමඩ් එකක් උඩ. තව සමහර උදවිය ඉන්නවා සදාකල් ඉන්නේ අර තහඩුවක් උඩ. ඇඳේ. තව සමහරු ඉන්නවා කවදාවත් මහ පොළොවේ පය ගහන්න බෑ. තව සමහරු ඉන්නවා කවදාවත් පින්නතුලේ ඇඟිලි වලින් බත් කටක් කනලා කන්න බෑ. කියන්න බලන්න ඔය ඇත්තන්ට තියෙන මොකක් හරි අඩුපාඩුවක්. ඒ ඇත්තන්ට කවදාවත් පින්නතුනේ කෙනෙකුට දුකක් වේදනාවක් කියා ගන්න බෑ. මෙන්න මේ දේ ඕන බඩගිනි කියලා කියා ගන්න බෑ. අර වතුර වාගේ බට්ටි ගහදලා ගෙනල්ලා කටට වක් කරපුවාම ගිලින්න පුළුවන් එච්චරයි. ද මොනවාද අපිට තියෙන අඩුපාඩු? මොනවාද අපිට තියෙන ගැටලු? කියමු බලන්න. මොනවාද අපිට තියෙන ප්‍රශ්න? සංසාර කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ පින්නතුනේ අපිට තියෙන එකම ගැටලුව තමයි අපි අදටත් දන්නේ නැහැ අපි මොකටද මිනිස්සු වෙලා ඉපදුනේ කියලා. පින්නතුනේ මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන්නේ මේ සංසාරේ පින්නතුනේ බුදු වෙන්නත් කවුරු වෙලාද උපදින්න ඕනේ? මිනිස්සු වෙලා උපදින්න ඕනේ. තේරුම් ගන්න. බුදු වෙන්න මිනිස්සු වෙලා උපදින්න ඕනේ. එතකොට ඔය පාරමිතා පුරන්න පහසුම ආත්මය මොකද්ද? පොඩි ප්‍රශ්නයක් අහන්න. මේ පැතිවල බොනවද නැහැ? දන්නේ නැති වෙයි. මේ හොඳයි. දැන් බොහෝ පැතිවල ගම් වල කසිප්පු තියෙන්නේ නැහැ. මේ හොඳයි. නෑ බොහෝ පැතිවල තියෙනවා ඒකයි. මේ පැතිවල කොල්ල ගංජා හැම ගහනවද නැහැ? මේ හොඳයි. ගංජාත් නැහැ, කසිප්පුත් නැහැ, මොකවත් නැහැ. ඔය තව ප්‍රශ්නයක් අහන්න. මම මෙහන්නේ අම්මලාගෙන් තාත්තලාගෙන් හොඳේ. ඔහොම බණ අහන ගමන් හදවතට තට්ටුවක් දාලා ගණන් කරන්න ඕනේ. මේ වෙනකොට කී ගමනක් විතර ඔය කටින් කුණු හරප කියලා දෙනවා. දෙපාර. ඊට වැඩි. මොන දෙකද කුණු හරප පළල ඇති පගෝදි ගණන් මේ වෙනකොට. කොච්චර ඔය කටින් කුණු හරප කියලා දෙනවා. පවුද පින්ද පරුස වචන කොච්චර කියලා දෙනවා. අර මේ පැතිවල බොන්න නැති හින්දා ටිකක් අඩු ඇති. අර බොන පැතිවල වැඩි. අම්මලාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද?
මේ වෙනකොට කී ගමනක් විතර වේසි කියලා බැනුම් අහලා තියෙනවා. කාගෙන්ද? අය අල්ලපු ගල්ල මිනිස්සු කුණාරෙන් බයිනද අපිට? පාරේ යන මිනිස්සු බයිනවා. කවුද බයින්? කුණාරෙන් බැලලම නැද්ද පිළිදට? නැහැ. මේ හොඳයි. තඩි ගහලා ඇති මේ අම්මලාට ඇති පද. තාත්තලාගේ තියෙන හපංකා. ඔච්චර තමයි ඉතින් පුළුවන්. අවුරුදු 25ක් විතර වෙනවා ගෙදර වැසිකිළිය දොරට රීප්ප ගහලා තියෙන්නේ. කටව කෙලපුවාම කෙලනවා කෙනා. බීපුවාම මේ වගේ වීරයෝ කොහෙවත් නැහැ. වැඩිපුරම ගෙවල් වල දරුවන්ගෙන් අහන්න හිතෙනවා මට. ඔය දරුවන්ගෙන් අහන්න පුතේ උඹ වැඩිපුරම කුණුහරු පහලා තියෙන කායෙන්ද කියලා. ළමයිට පිටේ උන් එල කුණුහරු ගන්නවා. එක්ක අම්මා නැත්තම් තාත්තා වෙන කොහෙ? ඔය තුන්ගේ ගෙවල් වල එහෙම නැතුව ඇති මං කියන අනිත් ගෙවල් වල එහෙමයි. පොඩි කාලේ ඉඳන් දරුවෝ පෝෂණය කරලා තියෙන්නේ මොනවාගේ? තාත්තලාගෙන් තව ප්‍රශ්නයක් අහන්නද? හපං කන්නේ. මේ වෙනකොට දරුවෝ ඉස්සරහ කී ගමනක් විතර කුණාරප කියලා තියෙනවා. ළමයි ඉස්සරහ. බිරිඳට බැනලම නැද්ද ළමයි ඉස්සරහ? අපූර්වට මේ කෙල ලැබෙilla බිරිඳට වෙන මිනිස්සු පාවලා දීලා බයින් නැද්ද? කවුරු ඉස්සරහද? දරුවෝ ඉස්සරහ. ඕම් පිරිමිකව. පෞරුෂයක් තියෙනවා. අපූර්වට පින්නතුනි කෙලලා පාර එනවා විත්‍යක්වත් නැහැ. කඩුල්ල පැන්න ගමන් මොකද වෙන්නේ? අර හයිබ්‍රිඩ් සත්‍ය අවදියනවා. ඔය දෙමුහුන් ගති තියාගන්න එපා පින්නතුනි. එනිසා මතක තියාගන්න. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ තුල මිනිස්සු වැඩිපුරම පීඩාවට ලක් වෙන්නේ මිනිස්සු වැඩිපුරම අකුසල් කරන ගෙවල් වල. ඔයත් කවදා හරි කේන්ති ගත්තනම් කේන්ති ගත්තේ පාරේ යනකොටද ගෙදර ඉන්නකොටද? අනිකම් පාරේ යනකොට කේන්ති යනවා. ගෙදර ඉන්නකොට නෙමෙයි. ඔය ගෙදර ඉන්නකොට ඇඟත් එක්ක දෙරි ගහලා නෙමෙයිද? මොකටද? මතක තියාගන්න. මේ ජීවිතය අපි පින්නතුනි වැඩිපුරම කඹරන්නේ කාටද? අපිටද අනුන්ටද? අනුන්ට. අර ඔය හොඳට බලන්න. ජනේලයකට පියනක් අල්ලන්න ගියත් අල්ලන්නේ බුදිය ගන්න කාමරේටද සාලෙටද ඉස්සරලා? සාලෙටනේ. ඇයි? ලැජ්ජාව බෑ කියලා. සිමින්ති දාලා මදින්න ගියත් මදින්න ඉස්සරලාම කොහෙද? අර බුදිය ගන්න කාමරේ තව කටුවට කොන්ක්‍රීට්. සාලෙට රතු කුඩු දාලා කළු කුඩු දාලා ස්තෝපුවට ටයිල් තල්ලනවා. මොකටද? මොකයිද? අයියර බුදිය ගන්න කාමරේට වකරගන්න බෑ. මට ඇත්තටම කියන්න මිනිස්සු රත්තරන් පළඳින්නේ කාට පේන්නද? අපිටද අනුන්ටද? අගේවල් වල ඉන්නකොට තියෙනව සේරම දාගෙන ඉන්නවද? හෙටනින්ද වෙඩින්න කන්න තිබෙන්නේ මේ අම්මලා තාත්තලා කොණ්ඩරවල් කළු කරනවද? නෑ. භෞතිකමය අතින් මම මේ අහන්නේ අපිට කියලා කරගන්නද? ඔය ජීවිත කාලයක් නැහිලා ගහිලා හම්බ කරනවා තියෙනවනේ. දැන් ඔය මහදයා අද ගිහින් බලන්නකො බුදිය ගන්න මෙට්ටේ වලවල් 4කට වැඩි නෙට් එකට තරම් කැලි දිවා මහලා තියෙනවා. මුදුරු රින්ගනට. ජනේල් වලට අලුතෙන්ම කර්ටන් දාන්න ඕනේ නෝට සාලේ. ජීවිතේ අපි හම්බ කරන එක කවුද භුක්ති විඳින්න ඕනේ?
ඔය අනුන්ට කඹරන එක නවත්තන්න. අර ගෙවල් වල අලුතෙන්ම සෝපා සැටි එහෙම ගේනවනේ. ගෙනාපු ගමන් මොකද කරන්නේ? ටෙන්ට් එකකින්වත් අහනවද මේ බෙදලා? සමහරුණ පොලිතින් දාන්නේ. පොලිතින් නෙමෙයි පින්නොත් ඉඳ ගන්න පැත්ත බිත්තියට හේතු කරනවා අයියේ. පොඩි උන් නගිනවලු. ඒකට අර කොළඹ වල පිල් ගැටි උඩ ඉඳගෙන බත් කනවානේ. හිරමනේ ගැත්තේ උඩ ඉඳගෙන. අපි හම්බ කරන සල්ලි වලින් මොනවද අපි කරන්නේ? අර කැබිනට් වල තියෙනව නේද වීදුරු බඩු. ඔය තැටිපි ගම්බෝල් අනම් මනම් ඔය අවුරුදු 25ක් පරණව. තියෙනවනේ කියලා. සම්මජාතියට එලාගෙන බත් කාලා තියෙනවද? ඔය අහුවෙන මඩක් වේදිලිය අප්පල්ලේ බෙලෙප්පි ගන්න මොකේ හරි කනවා මිසක්. කවදා ආසාවට දරුවොත් එක්ක බත් කාලා තියෙනවද බෙදාගන්නේ? දැන් කියන්න බලන්න අපිට කියලා අපි භුක්ති විඳින්නේ මොනවද? හැමදාම හිතින් පුපුරනවා පැලෙනවා මිසක් අර ගෙදරට අඳින්නේ ගෙදර තියෙන හොඳම වරහල්ල වගේ ඇඳුම් නෙමෙයි. ජීවිතේ පුරුදු වෙන්න පින්නතුනේ ඔය මේ පැත්තේ වල තියෙනවද ගම දෙවනත් වෙන්න සින්දු දාන කොල්ලෝ. ඒ මිනිහ හදන්න කාට සින්දුවක් සඳද? අමාරු මිනිස්සු ඉන්නවා පිරිත් දානකොට ගෙට ඇහිලා මදි. මුළු ගමම දැනගන්න ඕනේ මිනිහා පිරිත් දානවා කියලා. පිරිත් දාන පොල් ගන්නවා බලනකොට. කවුද පිරිත් දාන්නේ? අපේ සැප සතුට තීරණය කරන්න අපි මත පින්නතුනේ. කවදාවත් ඔකේ කෙලවරක් වෙන්නේ නැහැ. ඔය භෞතික අතින් නම් කොහොමත් අපිට කියලා කරගන්න දෙයක් නැහැ. ආධ්‍යාත්මය බලන්න. ඔයත් කවදා හරි කුණුහරුපෙන් බැන්න නම් බැන්නේ කාටද? අපිටද අනුන්ටද? පව් පිරෙන්නේ කාටද? අනුන්ටද? මොකටද අනුන්ට කුණුහරුපෙන් බැලලා අපි පව් පුරගන්නේ? ඇත්තන්ට පැහැදිලිද මම මේ කියන්නේ? මේ පැත්තට මරා ගන්න නැද්ද වතුර හරවන්න යනකොට? මිනිස්සු වෛර කරන්නේ කාටද? අපිටද අනුන්ටද? අය අපි අපිට වෛර කරනවා. දැන් ඔය දර කෝල් එකක් ආවනේ. තව කාට හරි සද්දෙට කෝල් එකක් එන්න ඕන. ඒ කරලා ඒක ආන්සර් කරන්නේ නැතුව සද්ද දෙන්න ඕන. වටපිටාවේ මිනිස්සු කණ්ඩ හදන අර ෆෝන් එකයි දිගාරය. බලන්න නැත්නම් චක්චොක් ගාලා ඉවරද? මොකටද අනුන්ට එන කෝල් වලට අපි කුලප් වෙන්නේ? තියෙන කතාවම වෙන මොකද්ද? ඉතින් ෆෝන් වලට කෝල් එන්න නැත්නම් වෙන මොනවද? කාගේ ෆෝන් එකට කෝල් එකක් එනවනේ. ඇවිස්සන්නේ කවුද? වටපිටාවේ මිනිස්සු. මොකටද? ඔක තමයි කියන්නේ අනුන් ගැන හොයන එක නවත්තන්න. මිනිස්සු ඊර්ෂ්‍යා කරන්නේ කාටද? මේ හරි බොහොම සරලයි හොඳ මේකෙත් ඉඳන් තේරුම් ගන්න පුළුවන් නම් මං හිතන්නේ එකදු පාපයක්වත් ඔයත් අතින් සිද්ධ වෙයි කියලා. මේ පැත්තේ ඉන්නවද ඊර්ෂ්‍යාකාර මිනිස්සු නැහැ? මේ අලි ඉන්නවද? ඉන්නවනේ. ඔය කුඹුර වලට අලි පයින්නවා. අපූර්වට කියන්නේ නැද්ද ඔය? අපේ සමුකෝ දැන් මිනිහාගේ වෙලෙන් අලි බහැලා ගිහිල්ලා. අල්ලපු එකට හොටවත් තියලා. කියනවනේ මගේ එක මැද්දෙන් ගිහිල්ලා අර කයකට අඩියක් තියලා නැහැ කියලා කියන්නේ. විනාශ වුණොත් මගේ එක නෙමෙයි අරකට විනාශ වෙන්න ඕනේ. එතකොට තමයි සතුට. මිනිස්සු ඊර්ෂ්‍යා කරන්නේ අනුන්ට. පව් පිරෙන්නේ කාටද? මොකටද ඊර්ෂ්‍යා කරන්නේ? පොල් ගහලා වෙනත් ඔය ජීවිතේ. මාළු පිනු යන්න නෙමෙයි මං කියන්නේ අර. ගහනව නේද? එහෙන ගහපන් ඇඹරියන් කොරවයන් වරෙන්. හරකෙක්ගේ කඹයක් කැපුවා මොකද කරන්නේ? පොල් ගහනවද?
මේ පැතිවල නැතුව ඇති මං කියන බොහෝ පැතිවල ගහනවා කියලා. මිනිස්සු දෙස් දෙවල් තියන්නේ කාටද? අපිටද අනුන්ටද? අනුන්ටනේ. පව් පිරෙන්නේ කාටද? මේ මොකටද දැන් මට කියන්න අපිට කියලා කරගන්න දෙයක් කියමු බලන්න. භෞතිකව හෝ වේවා ආධ්‍යාත්මික හෝ වේවා. දැන් මෙතන ඔය බුදියාගෙන ඉන්න පොඩි එකෙක් නැගිටලා බෙරියන් දෙන්න ඕන. අර අම්මා දිහා බලන්නේ නැද්ද නිකන් කණ්ඩ වාගේ. අර පුදුම විදියට අනුන්ගේ දේ